හෙලෝ ඉතින් කොහමද ඉතින් හැමෝගම දැන් ෆෝන් එකේ Facebook එහෙම නැත්නම් TikTok වගේ දැන් තියෙන තවත් ඇප් එකක් තමයි ChatGPT කියන්නේ. ඉතින් දැනට මේක අපි වැඩිපුරම යූස් කරන්නේ ග්‍රැමර් චෙක් කරගන්න එහෙම නැත්නම් නෝට්ස් ටිකක් ලියා ගන්න රිසර්ච් එකකට ඕනි කරන පොඩි ඩේටා ටිකක් හොයාගන්න ඔන්න ඔයගේ වැඩ ටිකකට විතරනේ. ඉතින් අද කතා කරමු මම මගේ පර්සනල් ලයිෆ් එකේදී ChatGPT එක යූස් කරන යුනික් වේස් 10ක්. ඉතින් මේක දැනටමත් යූස් කරන අය ඇති. මේක ඇවිල්ලා මේ ගැන කම්ප්ලීට්ලි අයිඩියා එකක් නැති එහෙම නැත්නම් තාම ChatGPT ෆෝන් එකේ ඇප් එක විතරවත් දාගෙන නැති අයට. ඉතින් අපි බලමු මේ මොනවද ප්‍රොම්ප්ට්ස් 10 කියලා. ඊළඟ පළවෙනි එක තමයි ස්ටඩි ප්ලෑන්ස්. ඉතින් මම ටිකක් කම්මැලි චරිතයක්. ඉතින් මේ ගොඩක් වෙලාවට අන්තිම මොහොතේ තමයි පාඩම් කරන්න හදන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මට ඕන වෙනවා මගේ වර්ක් ලයිෆ් එකක් මම රසාවක් කරනවා. ඒතකොට ඒ වර්ක් ලයිෆ් එකයි ඊට පස්සේ මම වර්ක්අවුට් කරනවා. ඒ ටිකයි මට නිින්දයි ඒ ඔක්කොම මැනේජ් කරගෙන කොහොමද මේක අස්තර ඔබාගන්නේ මං ස්ටඩි කරන කෑල්ල කියලා බලන්න. ඉතින් මම මේක මොකටද බොරුවට හිත කරන්නේ. ඉතින් මට පුළුවන් මේකට හොඳ සොලියුෂන් එකක් තියෙනවා. මම ඔයගලන්ට දැන් පෙන්නන්නම්. දැන් මම ChatGPT එකට ගිහලා මම මේකේ ප්‍රී මේ අතන ටයිප් කරගත්ත prompt එක. ඉතින් මම මේක අහනවා I wake up at 3:30 and work out from 3:45 to 5 am. I go to work and return home at 6 pm. ඊට පස්සේ මම ගන්නවා I have the following subject to be study within next 30 days. right? ඊළඟ දවස් 30 ඇතුළත මට පහළ තියෙන subjects ටික ඉගෙන ගන්න තියෙනවා. Please assess the study effort. ඒ කියන්නේ මම යාට කියනවා ඔයා මේකේ තියෙන subjects වලට තියෙන study එකේ තියෙන effort එක calculate කරන්න and the difficulty level for each subject and provide me with an optimized study plan. ඒ කියන්නේ මගේ work schedule එකට fully optimize කරපු work plan දෙන්න කියලා. ඉතින් මම මගේ මේ semester 2 එකේ subjects ටික දාලා තියෙනවා. ඉතින් අපි බලමු මෙයා මොකද කියන්නේ කියලා. ඔන්න ඉතින් මෙයා prompt එකක් දීලා තිනවා. අපිට බලන්න පුළුවන් මෙයා week 1 එක, week 2 එක, week 3 එක, week 4 එක ඔය විදිහට දීලා තියෙනවා. ඉතින් ඔයාලට semester එකකට subjects ගොඩක් තියෙනවා නම් ඒ ටික pack in කරලා මේක ඇතුළට ඔයාලට ඔයාගේ study plan එක adjust කරගන්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනි prompt එක. ඉතින් ඔයාලට ඔන්න තියෙනවා මේ හෙට ගිහලා presentation එකක් කරන්න. එහෙම නැත්නම් හෙට meeting එකකට යන්න තියෙනවා. ඒකට ඔයාලට directive එකක් බලාගෙන යන්න තියෙනවා. එහෙම නැත්නම් ලොකු document එකක් තියෙනවා. at the last minutes ඔයාලට මතක් වෙනවා මේක බැලුවේ නැහැ නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න ChatGPT එකට ගහලා මෙන්න මෙහෙම prompt එකක් ගහන්න පුළුවන් give me the key points පොඩි prompt එකක් නැත්නම් ඔයාලට මේක තව දික් කරලා ගහන්න පුළුවන් ඔයාලා මොන aspect එක ගැනද බලන්නේ අපි මෙතන ගහමු as a developer right එතකොට මේක ඇවිල්ලා මේ මම මේ අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක ගැන කියන්නම්. ඉතින් මේ ડોකියුමන්ට් එක ඇවිල්ලා තියෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකකින් ඉෂුව කරලා තියෙන ડોකියුමන්ට් එකක්. කොහොමද අපි පේමන්ට් රිලේටඩ් මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදනවා නම් ෆලෝ කරන්න ඕනි ගයිඩ්ලයින්ස් එක. එතකොට මම ඩෙවලොපර් පර්ස්පෙක්ටිව් එකෙන් අහනවා මට කී පොයින්ට්ස් ටික දෙන්න කියලා. ඉතින් මේක අපි මෙහෙම අප්ලෝඩ් කරාම අපිට පුළුවන් මේකේ සමරයිස් එකක් ගන්න. right ඔන්න ඉතින් අපිට prompt එක හම්බ වෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට් එක මොකක්ද ඒව විස්තර කරලා ඉතින් දන්නවනේ ChatGPT එකේ usual හැටි. ඉතින් ওই ටික ගිහිල්ලා එයා දෙනවා as a developer මම මොනවද දැනගන්න ඕනි කියලා. ඒකට මට general idea එකක් තියාගෙන යන්න පුළුවන් හෙට meeting එකට යනකොට මගේ development scope එකක්ද මට හම්බෙන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් පොඩි දේවල් මේක බස් එකේ යන ගමන් හරි නැත්නම් ඔයා මොකක් හරි වාහනයකින් travel කරන ගමන් ටක් ගාලා phone එකෙන් upload කළා වට summarize එකක් අරගෙන hop in කරන්න පුළුවන් meeting එකට මාර useful. ඉතින් අපි දැන් ගමු තුන්වෙනි එකට. ඉතින් තුන්වෙනි එකට නම් මේ වෙලාවේ මම ගාව අප්ලෝඩ් කරන්න ඇතන ડોකියුමන්ට් එකක් නැහැ. ඉතින් මේකත් ඇත්තටම අර මම ෆස්ට් කියපු පොයින්ට් එකට අදාළ එකක් තමයි. ඒ කියන්නේ දැන් ඔයා ඕන දැන් work and study plan එක හදාගෙන දැන් ඔයා ඉගෙනගෙන යනවා. අර ChatGPT එක ඔයාලට දීපු schedules වල. ඉතින් මේකේ අවසානයක් එනවනේ. ඉතින් අවසානයේට ඔයාට exam එකට යන්න කලින් ඔයා කොච්චර තමන් ගැන දැනුවත්ද කියලා දැනගන්න ඕනේ. එතකොට ඔයාට කරන්න තියෙන ඔයාගාව තියෙන මොන හරි notes හරි එහෙම නැත්නම් previous past papers හරි මේ past papers upload කරලා ඉවරලා කියන්න පුළුවන් right මට හදලා දෙන්න මේ mock paper එකක් එහෙම නැත්නම් mock test එකක් මට හදලා දෙන්න මට මේකේ මගේ ඉගෙනගත්ත දේවල් මම consume කරපු දේවල් ආපහු විමසලා බලන්න මම හොඳට ඉගෙනගෙන තියෙනවාද කියලා. ඉතින් එතකොට එයාට mock test එකක් එහෙම නැත්නම් sample test එකක් හදලා දෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයා ඉගෙනගත්ත දේවල් ඒකට කීන් කරලා ඒක ඔයාට ආපහු මේ ඔයා හොඳින් ඉගෙනගෙනද කියලා ඔයාට රීකන්ෆර්ම් කරගන්න. ඉතින් මේකෙදි ඔයාට එක එක විදිහවල් යූස් කරන්න පුළුවන්. හිතන්න මෙහෙම ඔයාට කියන්න පුළුවන් MCQ හදලා දෙන්න කියලා. එහෙම නැත්නම් ඔයාට පැරග්‍රාෆ් එකක් ලියන්න හදලා දෙන්න කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක විදිහට ඔයා ඉගෙන ගන්න ඒ සබ්ජෙක්ට් එකේ හැටියට ඔයාට මෙයාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒතර මෙයා ඔයාට එක්සෑම් එකක් හදලා දෙනවා. එතකොට සමහර වෙලාවට ඇත්තටම මේ මම කරලා තියෙන දෙයක් තමයි මම
අවුරුදු 5ක විතර පාස් පේපර්ස් දාලා මම මෙයාගෙන් අහනවා මොන වගේ පැටර්න් එකක්ද තියෙන්නේ කියලා මේ පාස් පේපර්ස් වල ප්‍රශ්න ආපු විදිහේ MCQ පේපර්ස් වල එහෙම විශේෂයෙන්. එතකොට මෙයා කියනවා right over the years මට පේන විදිහට මෙන්න මේ කොටසින් ඔයාට හැම සැරේම ප්‍රශ්න 5 ගානේ ඇවිල්ලා තියෙනවා. නැත්තම් 4 වෙනි ප්‍රශ්නේ ඉඳලා 6 වෙනි ප්‍රශ්නේ වෙනකන් අනිවාර්යෙන්ම අහන්නේ මේ ප්‍රශ්නයක්. අන්න ඒ වගේ මෙයාට පුළුවන් ඔයාට assumptions දෙන්න. ඉතින් try කරලා බලන්න මේකත් එක්ක play around කරලා බලන්න. දැන් අපි යමු 4 වෙනි prompt එකට. ඉතින් මේකත් ඉන්ට්‍රස්ටිං මේ සබ්ජෙක්ට් එකක්. මේක ඇවිල්ලා මමත් day to day practice කරන දෙයක්. ඉතින් පොඩක් size වෙලා හිටියට මාත් කැමති බර අඩු කරගන්න healthyව ඉන්න. ඉතින් ඔයගේ දේවල් ගැන හොයනවානේ. ඉතින් එතකොට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි තමන් දවසට ඇත්තට මොනවද කන්න ඕනි, කොච්චර කැලරි ප්‍රමාණයක් කන්න ඕනිද. ඉතින් මේවා හරි ප්‍රශ්න. මේවා Google එකේ ගහලා හොයනකොට ටිකක් confusing. කැලරි කැල්කුලේට් කරන්න ඕනි. ඉස්සෙල්ලාම ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි හොයා ගන්න ඕනි. නැත්නම් ඔයා weight loss කරන්න කොච්චර ප්‍රමාණයක් ඉන්න ඕනිද. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම prompt එක ගහලා බලමු කොහොමද ඔයාගේ අපි හිතමු weight loss එකකට යන කෙනෙක් විදිහට අපි හිතමුකෝ. එතකොට අපි හිතමු අපි සතියට කිලෝ එකක් බර අඩු කරන්න හිතාගෙන ඉන්නවා. අන්න එහෙම ටාගට් එකකින් ඉන්නවා නම් කොච්චර අපි මේ කැලරි ප්‍රමාණයක්ද ගන්න ඕනේ කියලා ඉස්සලම අපි ගහමු. ඉතින් අපි ඉස්සලම මෙයාට කියනවා I'm 5.5 and 74 kg and I need to lose 1 kg per week. Give me the calorie intake. මේවා ගහද්දි බය වෙන්න එපා. ග්‍රැමර් ගැන හිතන්න එපා. මේ chat GPT කියන්නේ AI එකක්. මේ පණ තියෙන මිනිස්සු නෙවෙයි. ඒවට ලැජ්ජ වෙන්න එපා. හරියට ග්‍රැමටිකලි ගහන්න. එහෙම කවදාවත් හිතන්න එපා. ඔන්න දැන් මම ගහන්නේ මේ පිස්සු ඇදිලා වගේ. හරිද? and I all ඔන්න also වැරදියට ගැහුවේ. me to know the maintenance calorie. ඔන්න ඕන විකාරයක් ගහන්න මෙයා තේරුම් ගන්න අපි මොකද්ද කියන්න හදන්නේ කියලා. හරිද? මේ සමහර මිනිස්සු වගේ මෙයා අනිත් පැත්තට අපිට එනවා වෙලා ඊයේ ඔයාගේ ග්‍රැම වැරදි ඒ හින්දා අපි මං ඔයාට කියන්නේ. එහෙම කියන්නේ මෙයා තේරුම් අරගෙන අපිට ඕනේ උත්තරේ දෙනවා. රයිට්. ඉතින් අපි දැන් බලමු මගේ මේන්ටෙනන්ස් කැලරි කීයද? මම සතියකට කිලෝ එකක් අඩු කරන්න ප්ලෑන් කරනවා නම් මම කොච්චර කැලරි ඩිෆිසිට් එකක ඉන්න ඕනේද කියලා මෙයාගෙන් අහලා. ඔන්න ඉතින් අපිට කියලා තියෙනවා මොකද your maintenance calorie how many calories. මෙයා විස්තර කරනවා මොකද maintenance calorie කියන්නේ කියලා. නැත්නම් calorie deficit එක කියන්නේ මොකද්ද කියලා මෙයා විස්තර කරනවා. ඉතින් මගේ උසයි බරයි මෙයා ඔක්කොම calculate කරනවා. ඉතින් මෙයා කලින් දන්නවා මම මේල් කෙනෙක් කියලා. අතන මෙයා previous chats වලින් ගන්නවා. මේ එතකොට මෙයා කියනවා මම කොහොමද මගේ මේන්ටෙනන්ස් කැලරි කියන්නේ මම දවසට කැලරි 2540ක් කන්න ඕනි. එතකොට මෙයා කියනවා මම කිලෝ එකක් අඩු කරනවා කියලා හිතනවා නම් මගේ ඩිෆිසිට් එක කැලරි 1100යි. ඒ හින්දා මම දවසට කන්න ඕනි කැලරි 1440යි කියලා. එතකොට දැන් හරි. ඔන්න දැන් අපි දන්න කැලරි කීයද කියලා. හැබැයි දැන් කොහොමද අපි හිතාගන්නේ කැලරි කොහොමද මම බත් මෙච්චර කෑවොත් කොහොමද? ඉතින් ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවානේ. ඒකට බලමු දැන්. ඔන්න දැන් ඔයා දැන් අද හිතාගත්තා හෙට ඉඳන් හරියට කනවා කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද හෙට කන කැම ටික ඔන්න කලින් හිතාගන්න නෑ කරන්න වෙනවා. එහෙම හිතලා කොහොමද බලමු මෙයාට කියලා මම හෙට කන්නේ මේවයි මේ ටිකේ කැලරි කොච්චර තියෙයිද කියලා. හරි අපි උදේට කනවා කියලා හිතමු mung beans boiled gram 150යි shredded coconut අපි හිතමු gram 20ක් කනවා කියලා. ඊට පස්සේ දවල්ට කනවා අපි rice 150යි gram cook. ඊට පස්සේ අපි කනවා chicken pan fried. ඊට පස්සේ අපි හිතමු අපි රෑට කනවා මොනවද කන්නේ රෑට? කොත්තුවක් කමුද? චිකන් කොත්තුවක් කනවා. හරිද? ඊට අමතරව milk powder tea with sugar දෙකයි. ඔන්න දැන් බලමු කොහොමද
මෙහම කෑවොත්තෙම කොච්චර කැලරි ප්‍රමාණයක් දවසට කනවාද කියලා අපි බලමු. ඉතින් ඔයාලා දැක්කත් දන්නේ මෙයා ඇසියුම් කරනවා අපි දාන්නේ මිල්ක් පවුඩර් ටී එකකට සීනි හැඳි දෙකයි ඒ වගේ කියලා. ඉන් ජෙනරල් ඒ කියන්නේ ලෝකේ දැනට සාමාන්‍යයෙන් ජෙනරල් යූස් වෙන මේ පරිමාව මෙයා ගන්නවා මෙයාගේ කැල්කියුලේෂන්ස් වලට අරගෙන ඉවර වෙලා මෙයා කියනවා මම කරනවා කියලා කැලරි 1705ක්. ඉතින් දැන් මම ප්‍රීවියස් chat එකේ මෙයාගෙන් ඇහුවේ මේ මගේ ඩිෆිසිට් එක කීයද කියලානේ. එතකොට මෙයා ඉන්ටරෙස්ටිං මේ assumption එකකුත් කරනවා. එතකොට කියනවා මට කැලරි 1440ට අඩුවෙන් ඉන්න ඕන නම් the කොත්තු and the tea with sugar biggest contribution. මෙයා කියනවා අනිත් ටික හොඳයි ජරාව මෙන්න මේ දෙක තමයි ජරාව. ඒ හින්දා මෙන්න මේක reduce කරන්න. ඒ කියන්නේ එකක් විතරක් ගන්න ටී එකක් with sweetener කියන්නේ artificial sweetener එකක් එක ගන්න කොත්තුවකින් half portion එකක් ගන්න. ඉතින් ඔය වගේ කතා මෙයා කියනවා. ඉතින් ඒවා හිතලා ඔයාලට පුළුවන් වාගේ කැලරි කවුන්ට් එකක් හිතා ගන්න. එතකොට ඉතින් weight loss එකක් අමාරු වෙන්නේ නැහැ. personal trainersලා ඕනිම කියලා නෑ. අපිට AI ඉන්න උදව් වෙන. මම personal trainersලා එපා කියනවා නෙවෙයි. යාලාගේ ඒ කියන්නේ humanize ඔයාලට attention එකක් දෙන්න යාලා ඕනි වෙනවා. නමුත් සාමාන්‍ය නිකම් weight loss goal එකකට target කරන කෙනෙක්ට AI එක හොඳටම ඇති. හරි ඉතින් ඔයාලට තව අහන්න පුළුවන් දෙයක් තමයි එළිය හයියෙන් වහිනවා. පොඩ්ඩක් සද්දවද වැඩි වුණොත් ගණන් ගන්න එපා. ඉතින් මේ තව ඔයාලට පුළුවන් health and fitness පැත්තේ ප්‍රශ්න අහන්න. ඉතින් උදාහරණයක් විදිහට මේ දැන් මම මෙතන type කරනවා I'm a healthy active male in order to burn maximum calories and be practical and effective. How should I walk? I have 18 step incline as well. කියන්නේ මගේ treadmill එකේ 18 step incline එකකුත් තියෙනවා කියලා මම මෙයාගෙන් අහනවා. මම මෙයාගෙන් static plan එකක් ඉල්ලන්නේ. මොකද හේතුව තමයි මෙයා හිතනවා මෙයාට weekly plan එකක් දුන්නා නම් හොඳයි කියලා. මම ඒ වගේ plan එකකට කැමති නෑ. මම කැමති හැමදාම එකම routine එක කරගෙන යන්න. ඉතින් ඒ හින්දා මම මේක මෙයාට ගහපුවාම මෙයා scientifically කියනවා කොහොමද මේ මගේ ට්‍රෙඩ්මිල් එකේ කීයක් විනාඩි කීයක් ඔයා මේ පැය කිලෝමීටර් මෙච්චරක ඇවිදින්න ඕනිද ඊට පස්සේ ඉන්ක්ලයින් එක කොච්චරකට වැඩි කරන්න ඕනිද. ඉතින් ඔන්න ඔය වගේ මෙයා කියනවා දැන් ස්ටැටික් ඩේලි ප්ලෑන් එක මෙයා කියනවා විනාඩි 45යි 60යි අතර. මෙයා කියනවා වෝම් අප් වෙන්න විනාඩි 5ක් යන්න ලෝ ඉන්ටෙන්සිටි වල කියලා. ඊට පස්සේ කියනවා ඉන්ක්ලයින් ඉන්ටර්වල්ස් වල යන්න 20 මිනිත්ස් මේ වගේ මෙයාගේ ප්ලෑන් එක මෙයා කියනවා. ඉතින් එතකොට මෙයාගෙන් ඕනනම් අහන්න පුළුවන් අපි දැන් මෙයා මේක කියලා නෑනේ මේ kmph කීයද කියලා පැයට කිලෝමීටර් කීයද කියලා කියලා නෑ. එතකොට මෙයාගෙන් ඒක අහන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මෙයා කියන දේට තවත් ප්‍රශ්න අහහා තමයි අපිට හරිම අවුට්පුට් එක ගන්න පුළුවන්. මොකද මෙයා ගාව තියෙන data ප්‍රමාණය ලොකුයි. එතකොට මෙයාට බෑ අපිට අපි හිතන දේට ස්පොට් කරලා උත්තරයක් දෙන්න. එතකොට ඔයාගේ ප්‍රොම්ප්ට් එක කොච්චර ස්කෝප් එක ඔයා පොඩි කරලා තියෙනවද කියන තැනින් තමයි ඔයාට හරියටම හම්බෙන්නේ. දැන් මගේ මේ ප්‍රොම්ප්ට් එක ගත්තොත් ඒකේ ස්කෝප් එක පොඩි නෑ. එතකොට මට හරි උත්තරයක් හම්බෙන්නේ නැහැ. මෙයා ඉතින් ඔහොම කරලා එයාගේ තියෙන data ටිකෙන් මට දමලා ගහනවා. එතකොට ඒ දමලා ගහපු data ටික ආපහු reshape කරන්න මම ආයේ ඒකට මේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම හොඳයිද කියලා අහන්න ඕනේ. මෙහෙම හොඳයිද කියලා අහන්න ඕනේ. අන්න ඒ වගේ අහලා තමයි ඔයාට හරියටම ගැලපෙන උත්තරේ ගන්න පුළුවන්. නැත්තම් කවදාවත් ChatGPT වලින් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගේ one shot ඔයාට උත්තරයක් ගන්න. ගොඩක් වෙලාවට පොඩි අපි තුම 1 කීයද කියලා අහුවොත් ඒකට උත්තරේ දෙයි. එහෙමනේ දේවල් නෙමෙයි මං කියන්නේ ටිකක් ස්කෝප් එක ලොකු දේවල් ගැන ප්‍රශ්න අහනකොට එයත් එක්ක කන්වර්සේෂන් එකක් කරන්න ටික වෙලාවක්. එතකොට ඔයාට හරියටම ඕනි ඔයාට හරියටම සූටබල් සහ හොඳම ඇකියුරේට් උත්තරේ ඔයාට ලැබෙයි. ඉතින් ගොඩක් අය කැමති දෙයක් තමයි ස්පෝකන් ඉංග්ලිෂ් වලට. කියන්නේ ඉංග්ලිෂ් කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒකට ChatGPT එකේ ෆ්‍රී ටූල් එකක් තියෙනවා. ඒක තමයි ChatGPT එකේ voice function එක. ඉතින් අපි ඇත්ත කතා කරලා බලමු කොහොමද එහෙම ඉංග්ලිෂ් improve කරගන්න පුළුවන් කියලා. Hi, so I would like to polish my spoken English. Can you help me out? Of course, I'd love to help you with that. We can practice conversations, work on pronunciation, or anything else you like. What would you like to start with? So I would like to talk about a topic. Can you help me? Absolutely. What topic would you like to discuss? We can chat about anything you're interested in. So can you choose one for me? Sure. How about we talk about travel destinations? We can discuss your favorite places or dream destinations. What do you think? Sure. Let's go ahead and talk about it. Great. Do you have a favorite travel destination, or is there a place you've always wanted to visit? So I would like to visit Sigiriya one day.
Sigiriya is a beautiful place with so much history. It's often called the Lion Rock and is famous for its ancient rock fortress. Have you learned about its history? not much. No worries. Sigiriya is an ancient. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් එයත් එක්ක ඉංග්‍රීසියෙන් ටොපික් එකක් ගැන කතා කරගෙන යන්න. ඉතින් ඒ මම පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් තමයි කරේ. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ෆ්‍රී. ඉතින් මේක තමයි ChatGPT එකේ මේ Pro version එකේ එන voice එක. ඉතින් ඔයාලට මේක daily limit එක hit කරගන්න දවසකට practice කරන්න. මොකද මේ මේගොල්ලන්ගේ අර standard version එකේ තියෙන voice function එක නම් එච්චරම responsive නෑ. මේ ඒක ටිකක් කතා කරනකොට boring එකත් එක්ක. නමුත් මේ ඔයාලට හම්බ වෙනවනේ daily quota එකක් ප්‍රීමියම් එක යූස් කරන්න. ඉතින් ඒ වෙලාවේ ඒක යූටිලයිස් කරන්න ඔයාගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ ප්‍රොම්ප්ට් එකට. හැමෝටම තියෙන ප්‍රශ්නයන්නේ ෆ්‍රී ටූල්ස්, ඒ කියන්නේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස්. ඉතින් ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම අපි එදිනදා යූස් කරන ටූල්ස් සල්ලි දීලා ගන්නවා. ඉතින් හැම ඒ වුණාට ගොඩාක් මේ ෆ්‍රී ටූල්ස් අපි මේ available තියෙනවා අපි paid ගෙවලා යූස් කරන දේවල් වලට. හැබැයි අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට පුළුවන් මෙන්න මේ විදිහට දැන් මම මෙතන ගහලා තිනවා I can't pay for Photoshop, what are the free tools? එතකොට අපි බලමු මෙයා මොනවද කියන්නේ කියලා. මේ free tools මොනවද available තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මෙයා කියනවා no worries, there are several free and high quality alternatives to Photoshop කියලා මෙයා කියනවා. ඉතින් මෙයා කියන Photopia මාත් use කරලා තියෙන එකක්. ඉතින් මේ on the go edit කරන වෙලාවට තමන්ගේ PC එක ළඟ නැති වෙලාවට ඉතින් Photopia එක ඇත්තටම sufficient සාමාන්‍ය වැඩක් කරගන්න. ඉතින් මෙයා කියනවා GIMP නම් ඉතින් ඇඩ්වාන්ස් ටූල් එකක්. හැබැයි මේ Photoshop වගේ user friendly නෑ. ඉතින් ඒක කියන්න ඕනේ. ඉතින් ඒ වගේ මෙයා කියනවා මේ එක එක මේ මෙයාත් කියලා තියෙන GIMP එක ගත්තොත් එහෙම UI is pretty clunky කියලා මෙයාත් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ අරනකොට GIMP එකත් හොඳයි. හරි. ඉතින් මේ වගේ මෙයා මේ කියලා තියෙනවා. ඇත්තටම මම මේක එහෙම නම් දන්නේ නැහැ. Krita. ඉතින් ඒ වගේ එක එක free tools ගැන මෙයා කියන ඉතින් ඒ වගේ ඔයාලගේ තියෙන එක එක ප්‍රශ්න වලට ඒ කියන්නේ එක එක free tools හොයන්න දැන් ඔයා හිතන්න ඔයා කියනවා අයියෝ මට වීඩියෝ එඩිට් කරන්න එකක් නැහැ මට ඕනි මොකක් හරි free tool එකක් මොනවද available කියලා මෙයාගෙන් අහපුවම මෙයා available free tools ඔයාලට කියයි. ඉතින් ඒ වගේ තියෙන pros and cons ඒ කියන්නේ මොනවද තියෙන වාසි සහ අවාසි ඉතින් ඒ වගේ දේවල් ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ වැඩි දික් කරගන්න ඕනේ නැති හින්දා මම මේ prompts තුනම මේ ඊළඟට කියන්න යන තුනම ටක් ගාලා කියන්නම්. ඒවා ටිකක් සුළු දේවල් ඒත් අපිට සමහරට මග ඇරලා තියෙන පුළුවන් දේවල්. පළවෙනි එක තමයි හිතන්න ඔයා ලියුමක් ටයිප් කරගන්න ඕනි සහ ඒක PDF වලට කන්වර්ට් කරගන්නත් ඕනි. ඉතින් ඔයා ඉස්සලම ලියුම ChatGPT එක ලවා ලියවනවා. ඊට පස්සේ ඒකේ රිවිෂන්ස් දානවා. මේක චේන්ජ් කරන්න. ඉතින් ඕවා කියලා ඔයාගේ ලියුම හදාගන්නවා. හදාගෙන ඉවරලා එයාටම කියන්න පුළුවන් ඒක කන්වර්ට් කරන්න කියලා PDF එකකට ලස්සන පොයින්ට්ස් එක ඔයාට ඕනනම් කියන්න පුළුවන්. ඔයාගේ මොන හරි key points තියෙනවා නම් ඒ key points වලට මොකක් හරි circle එකක් දාන්න, එහෙම නැත්නම් මොකක් හරි image එකක් දාන්න, ඒ වගේ කියන්න පුළුවන්. ඒවත් කියලා ඊට පස්සේ මොකක් හරි ඔයාගේ අත්සන තියන්න ඉඩ තියන්න, එතෙන්ට dots ටිකක් තියන්න, ඕ වගේ ඕන එකක් කරලා ඉවර වෙලා ඔයාට PDF එකක් විදිහටම ගන්න පුළුවන් ඔයාගේ ලියුම. ඉතින් ඕක එක ෆීචර් එකක් PDF වලට විතරක් නෙමෙයි ටෙක්ස්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. Excel එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මොන හරි වෙන data ටිකක් කියන වගේ මොන හරි ඔයා හිතන්න ඔයා data set එකක් හදාගෙන ඒක Excel එකක් විදිහට ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි මේක Pro version එකේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයාට අර daily quota එකක් හම්බ වෙනවානේ freely use කරන්න Pro version එක. අන්න ඒ වෙලාවේ ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි budget planning. ඉතින් ඔයාට මේක ඇවිල්ලා එන ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක් මේ බජට් ප්ලෑනින් කියන එක ඕන වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන් කොහොමද අපිට මේ ChatGPT එක ලවා බජට් ප්ලෑනින් එකක් කරගන්න කියලා. ඉතින් මේ බජට් ප්ලෑනින් එකක් කරනකොට ඔයාලට පුළුවන් ගිය මාසේ ගන්න. හරි? ගිය මාසේ ඔයා බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න බැංකුවට ගිහලා ඉස්සෙල්ලාම. නැත්නම් ඔයාගේ ඔන්ලයින් බැංකින් එකෙන් ගන්න. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ දැන් බැංකුවේම සල්ලි වලින් වියදම් කරන්නේ නැහැ නේ. අතේ තියෙන සල්ලිත් වියදම් කරනවානේ. අන්න ඒ අතේ සල්ලි වියදම් කරපු ටිකත් පොතක ලියා ගන්න මොනවටද වියදම් කරේ කියලා ලියන්න. ලියලා ඉවර වෙලා ඔය දෙකම අරගෙන ඇවිල්ලා ChatGPT එකට ෆීඩ් කරන්න ඔය ටික. ෆීඩ් කරලා ඉවරලා අහන්න මෙන්න මේක තමයි මගේ එක්ස්පෙන්සස්. මට සැලරි එක මෙච්චරක් හම්බුණා. මම ඒක මෙච්චරක් මේකට වියදම් කරා. මම ඒකෙන් කේක් කෑවා. මම ඒකෙන් පාන් කෑවා. වගේ දාලා ඉවරලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ටැග් කරන් දුන්නා. ඔක්කොම දාලා ඉවර වෙලා ඔයා කියන්න මගේ මේ ෆයිනෑන්ෂල් බිහේවියර් එක හොඳද? මේක හෙල්තිද? නැත්තම් මොන වගේ ඇස්පෙක්ට්ස් වලින්ද මට ඉම්ප්‍රූව් වෙන්න තියෙන්නේ? මොන වගේ තැන්වලදීද මට සල්ලි සේව් කරගන්න ඉඩ තිබුණේ? අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න. එතකොට ඔයාට එයා බජට් ප්ලෑනින් එකක් හදලා දෙනවා වගේම ඔයාගේ තියෙන නරක වැඩ ගැන එයා කියයි. මේවා එපා. නැත්තම් මේවා අඩු කරන්න. මේකෙන් අඩු කරන්න. නැත්තම් මේ
ඔයා අපිතු මෙහම දැමට ඔය ප්‍රශ්නයක් කයිල වන්දවසක් ඕක චැජිපිට ගතේ කතා කරනවට මම ඇඩොපිවලට වියදන් කරනවා මේ ලොකු ප්‍රමාණයක් ඇඩොපි සබස්ක්‍රපෂන් එකට තකොට මේ එයා මගෙන් ඇහවා ඔයාට මේ ඕනිද නැත්තම් ්‍රීවර්ෂන්ස් තින යෝ යුස් කරොත් ඇතිද ඉතින් ඒවගේ ඔයාට පුළුවන් ඒක තරු ඔයාගේ හොඳ ෆයිනන්ශල් ්‍රීඩම් එකට ඇඩ්වයිස් කන්න ඉතින් චච්චිපිට තියෙනගෙන ඇතරමති ෆයිනන්ශල් ඇඩ්වයිස කෙනෙක් ඉන්නගේ තම එක පැත්තකි ඉතින් මේ ෆයිනන්ශල් ඩිසිෂන් ගන්න කලින් පොඩි නිකං අර පීස් of මයින්ඩ එකකට චැජ්ජිපිට එක ඉතාම වටිනවා ඉතිං ඊළඟට තියෙන එක තමයි මේකත් මේකට කරල පෙන්න්න අවශ්‍යතාවයන්න මේකත් බොහොම සිම්පල් දෙයක් එක්සෙල් ෆෝමියලස් දැන් ඉතින් කට්ටිය ඔෆිස් වල කැම්පස් එක අනම් මනං වල අපි යස් කරන එක්සෙල් ලියස් කරට අපි දන්නක පොඩි වැඩකිට ටිකයි නමුත් එක්සෙල් කියන්නේ බොහොම ලොකු සබ්ජෙක්් එකක් ඉතින් එතකොට මේ එක්සෙල්ල තින ෆෝමියලස් ඉතින් මේ ෆෝමියලස් හැමේකම අපි දන්න අපි දන්න සම් කරන්න දන්න වගේ පොඩිපොඩිකක් නැතරමති මේ ජෙනරල් අපි මේ ඉන්න මිනිසු දන්න එතකොට ඇඩ්වාන්ස් එක්සෙල් ෆෝමියලාස්වාට දැනගණ්ඩ ඕන්නගේ කියන හිතන්න ටේබල්ස් පහක් තියෙන ඒ පහේ තියෙන ඩේට අරගෙන අපි හිතමු ඒ ඩේට පහේ මොක් හරි තව ගුණාකාරයක් කරගෙන බ්ලා ඔයාට එක කරගන්න ලොකු දෙයක් තියෙනවා කියලා ඉතින් එතකොට වාට පුළුවන් ෆෝමියල එකක් චැජිපිට එකට කල් ලියාගන්න ඔයාගේ රිකාමට එකවපු හම යයි හොඳ එක්සෙල් ෆෝමියල එකක් හදල දෙනවා ඒ එක්සෙල් ෆෝමිල එක වැඩ කරන්නේ නැති වුණොත් එක ට්‍රබල් ෂූට් කරගන්න අය චැජිපිට ගාවටම වාට එන්න පුලයිති මේ ඔෆිස් එක දිහම පොඩ්ඩ වැඩකිට දාලා කරන්න ඔයාලට සෑහෙන උදව්වක් වෙයි ඉතිං ඔන්න ඔයිටික තමයි අද වීඩියෝකින් කතා කරන්න ම බලාපොරොත්තු වනේ නම් තා වීඩියෝකින් එනකම් ජයවේවා